දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම මං ගිය වීඩියෝ එකකින් කිව්වා වීසා සම්බන්ධව ඔයාලව දැනුවත් කරනවා කියලා. ඉතින් මං අද වීඩියෝ එකකුත් බලාපොරොත්තු වෙනවා මේ වීසා සම්බන්ධව කතා කරන්න. වීසා හරි වීසා එකක් කොහොමද අපි අඳුරගන්නේ? ටිකට් ගැන ටිකට් බොරු ටිකට් කොහොමද හොයාගන්නේ? වීසා එක මාසේ වීසා එකක්ද මාස දෙකේ එකක්ද කියලා හොයාගන්නේ කොහොමද? ඒවා ගැන මම ඔයාලව ටිකක් දැනුවත් කරනවා. හැබැයි වීසා මේ දවස්වල ඉෂුව වෙන්නේ හේතුව අබුදාබි එතකොට දුබයි අල්ලෙන් මේ වගේ පැතිවල වීසා ඉෂුව වෙන එක නවත්තලා තියෙනවා. සාජා වලින් විතරයි වීසා දෙන්නේ. හැබැයි ටික කාලයක් ගන්නවා. වැඩ කරන දවස් 4-5ක් ගන්නවා කියලා කියනවා. ඔයාලා දන්නවා මෙහි Friday Saturday Sunday සිකුරාදා සෙනසුරාදා ඉරිදා දවස් 3ම නිවාඩු ගවර්න්මන්ට් නිවාඩු. එතකොට වීසා එක ටිකක් වෙනදා වගේ නෙමෙයි එන්න පරක් වෙනවා. එතකොට අනිත් කාරණාව අර මේ ජොබ් ටයිටල් කියලා තියෙනවනේ පාස්පෝර්ට් වල තියෙනවා ජොබ් ටයිටල් එක. එතකොට ඒක පොඩ්ඩක් අඩුවට තියෙන කට්ටියගේ අපි හිතමු ලේබර්, ක්ලීනර්, මැෂින් ඔපරේටර් ඒ වගේ තියෙන ඒවත් ටිකක් අමාරුයි මේ දවස්වල වීසා ගන්න. ඒක නිසා වීසා ටිකක් මෙයාලා මේක පොඩ්ඩක් ලිමිට් කරන්න ඕනේ හින්දා ගොඩාක් දේවල් දාලා තියෙනවා. පාකිස්තාන බංග්ලාදේශයට නම් තාම වීසා දෙන්නේ නවත්තලා තියෙනවා. ඉතින් මෙහි ඉෂුව වෙන්නේ දැනට සාජා වලින් ඩුබයි වලිනුත් පුළුවන්. හැබැයි ඩිපොසිට් කරන්න ඕනේ දිරම් 5000ක් ඩිපොසිට් කරලා වීසා ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට අනිත් කාරණාව වීසා එක දෙන්නේ මාස එළියේ ඉඳන් එනවා නම් අපි කියන්නේ එළියේ ඉඳන් එනවා නම් කියන්නේ ලංකාවේ ඉඳන් එනවා නම් මෙහෙට මාසෙක ඇප්ලයි කරන්න පුළුවන්. මාස දෙකක් ඇප්ලයි කරන්න පුළුවන්. මාස 3ට වීසා දෙන්නේ නැහැ. අනිත් කාරණාව මේ රටට ආවට පස්සේ වීසා එක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් මාසයකට විතරයි මේ රටේ ඉඳගෙන. එහෙම නැතුව මාස දෙකකට එක්ස්ටෙන්ඩ් කරනවා නම් අනිවාර්යෙන් එක්සිට් වෙන්න ඕන මේ රටෙන්. ඔමාන් වලට වගේ ගිහින් තමයි ආය මාස දෙකකට වීසා එක අරන් යන්න ඕන. ගොඩක් අය ඔමාන් වලට යනවා හේතුව ටිකට් එහෙම ගණන් අඩු නිසා. ඔමාන් ගියම ලේසි උදේ ගිහිල්ලා හවස වෙනකොට එන්න පුළුවන්. අනිත් කාරණාව දැන් වීසා එකක් දැන් මෙතන මේ තියෙනවා මේ වීසා එක ඉෂුව වෙච්ච ඩේට් එක දාලා තියෙනවා. එතකොට ගොඩාක් අය හිතනවා මේ දවසේ ඉඳන් තමයි වීසා එක මේ කියන්නේ දවස් 30 ගන්නේ නෑ. එහෙම නෙමෙයි. දවස් 30 ගන්නේ මේ රටට ආපු දවසේ ඉඳන්. අපි හිතමු 10 වෙනිදා කියලා. 10 වෙනිදා ලංකාවේ වෙලාවෙන් රෑ 10ට ලංකාවෙන් මෙහෙට එනවා. මෙහෙට එනවා 11 වෙනිදා උදේ පාන්දර. අපි හිතමු midnight 12:30 වගේ කියලා 12:00 වගේ කියලා රෑ මහා රෑ 12:00ට ආවහම එතකොට හින් 10ට ආවනම් මෙහෙ වෙන්නේ 11 වෙනිදා. එතකොට ඒක කවුන්ට් කරන්නේ 11යි. ඔය මොකද ඔය මේ රටට ඇවිල්ලා තියෙන්නේ 11 වෙනිදානේ. 11 වෙනිදාෙන් තමයි එක දවසයි දවස් දෙකයි එහෙම යන්නේ. ඊට පස්සේ දවස් 30න් ඉවරයි. හැබැයි දවස් 30 වෙනකන් ඉන්න එපා. දවස් 29න් පිටත් වෙන්න. මොකද පැයක් මේ වෙලාවේ පැයක් ඩිලේ වුණත් කියන්නේ ඕවර්ස්ටේ වුණොත් අපි හිතමු ෆ්ලයිට් එකක් ඩිලේ වුණා කියලා. ඔයාලගේ වැරද්දක් නෙමෙයි මේක. ඒත් කස්ටමර් ක්‍රොස් කරලා තිබුණේ නැත්තම් ඔයාලට අනිවාර්යෙන් මේ එයාලා ෆයින් කරනවා ඩිරම් 4000ත් 5000ත් ඇතුළත. ඒක නිසා කලින් යන එක දවසකට කලින් යන එක හොඳයි. අනිත් කාරණාව අපි හිතමු යන්නේ නැහැ වීසා එක එක්ස්ටෙන්ඩ් කරගන්න ඕනේ කියලා මාසෙකට. අනිවාර්යෙන් වීසා එක ගත්ත කෙනාට ඔයාලා කියන්න මට වීසා එක එක්ස්ටෙන්ඩ් කරන්න ඕනේ කියලා. හේතුව දවස් 3ක නිවාඩුවක් එනවා. ඒකින්දා කියන්නේ දවස් 3ක් හැම සතියෙම නිවාඩු දවස් 3ක් තියෙනවානේ. අපි හිතමුකෝ දැන් ඔයාට වීසා එක 28 කියලා. හෙට අපි හිතමු අද 28 හෙට 29 හෙට ෆ්‍රයිඩේ කියලා හිතමු. අද තර්ස්ඩේ කියලා හිතමු. ඔයා එතකොට ෆ්‍රයිඩේ වෙනකන් ඉන්න එපා. ඔයා 27 වෙනිදාට වගේ කියන්න මගේ වීසා එක මේ දවසට ඉවර වෙනවා. මට මේක එක්ස්ටෙන්ඩ් කරගන්න ඕන එහෙම කියලා. නැත්තම් එතන ඒක ඒ දවස් ටිකට මේවා වුණාම එතකොට ඔයාලා ඕවර්ස්ටේ වෙලා තමයි යන්නේ. සිස්ටම් එකේ ඇප්ලයි කරලා තිබ්බොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ගැනත් ඔයාලා දැනුවත් වෙන්න. අනිත් කාරණාව කොහොමද වීසා එකක් මේ විදිහට තමයි තියෙන්නේ වීසා එක මේක. මේ වගේම හදලා බොරු වීසා දෙනවා. මේ විදිහටම කරනවා බොරු වීසා එක.
ඒක නිසා මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් වීසා එකයි ටිකට් එකයි ඇත්ත එකක්ද එහෙම නැත්නම් ඩුප්ලිකේට් එකක්ද කියලා කොහොමද හොයාගන්නේ කියන එක ගැන මම ඔයාලව දැනුවත් කරන්නම් කොහොමද ඇත්ත වීසා එකකුයි බොරු වීසා එකකුයි කොහොමද අඳුරගන්නේ ටිකට් එකත් කොහොමද අපි හොයාගන්නේ ඉෂුව වෙලාද ටිකට් එක තියෙන්නේ එහෙම නැත්නම් නැද්ද කියලා. ඒකත් එක්කම ආයෙ කතා කරන්න මං හිතුවා තව කාරණයක් තියෙනවා කියන්න අපි දැන් ලංකාවේ ඉඳන් ඇත්තටම ගොඩක් අය එනවනේ මෙහෙ එතකොට අපි මේ දවස්වල අපි මොකද කියන්නේ પાස්පෝර්ට් එක මේ හදනවනේ අලුතෙන් પાස්පෝර්ට් එක හදනකොට ඒක පුරවලා දෙනකොට එතන එයාලාගේ තියෙනවනේ රැකියාව ඒවා තියෙනවනේ එතකොට රැකියාව පුළුවන් නම් හිස්ව තියන්න හොඳ රැකියාවක් කරනවා නම් අනිවාර්යෙන් දාන්න හොඳ දෙයක් දානවා නම් හොඳයි දාන්න එපා ක්ලීනර් මැෂින් ඔපරේටර් එතකොට හවුස් මේඩ් එතකොට ඔය වගේ පොඩි දේවල් ටික දාන්න එපා ඊට වැඩි හොඳයි නොදාන්න ඒක බ්ලැන්ක් තියන්න එතකොට විසිට් වීසා එකක් එනකොට ලීසි නැත්තම් අර අඩු රැකියාවල් අඩුවෙන් එහෙම තියන අයට ඒක වීසා ගන්න හරි අමාරුයි වීසා ඇප්ලයි කරත් ගොඩ තියාගෙන බලනවා එහෙම ගොඩක් එහෙම ප්‍රශ්න තියෙනවා වීසා අමාරුයි ඇත්තටම අමාරුයි වීසා එක එන්නේ එහෙම නැතු එයාගේ ජොබ් ටයිටල් එක හොඳයි නම් වීසා එක කිසිම ප්‍රශ්නයක් නැහැ වීසා එක එනවා අනිත් කාරණාව දැන් අපි හිතමුකෝ වීසා එක දැන් මේ ඇවිල්ලා ඔයාලට එන්න පරක්කු වෙනවා අපි හිතමු වීසා එක දැන් අද ඇවිල්ලා තිනවා හරි දැන් ඔයාලා හිතනවා වීසා එක ඉක්මනටමයි යන්න ඕන කොහොමද මොකද කරන්න කියලා. ඔයා වීසා එක දුන්න කෙනාගෙන් අහන්න මේ කොච්චර කාලයක් ඇතුළත මට මේ රටට එන්න පුළුවන්ද? මේ වීසා එක කොච්චර දවසක් වැලිද්ද? ඒක ඔයා අහන්න අනිවාර්යෙන්. එතකොට ඔයාට පුළුවන් අපි හිතමු එහෙම නිකමට මං කියන්නේ මේ උදාහරණයක් ගත්තොත් මම හිතමුකෝ මම එන්න ලෑස්ති වෙලා ඉනවා විසිට් වීසා එක මට වීසා එක ඕකේ වීසා එක ඇවිල්ලා තියෙනවා හැබැයි මට එන්න බෑ මට ප්‍රශ්නයක් වෙලා ගෙදර ප්‍රශ්නයක් කියමුකෝ මට එන්න විදිහක් නැහැ මට පොඩ්ඩක් පරක්කු වෙන්න ඕනේ එතකොට සමහර විටනවා වීසා එක ඉවරයි කියලා නෑ ඔයා වීසා එක දුන්න කෙනාගෙන් අහන්න මං කවදා වෙන්න කලින් රටට එන්න ඕනද කියලා එතකොට එයා ඔයාලට කියයි මේ දවසට කලින් ඔයා රටට එන්න මේ දවස වෙනකන් වීසා එක වැලිඩ් කියලා ඒ ගැනත් ඔයාලා දැනුවත් වෙන්න අනිත් කාරණාව මේ මම ඔයාලට කියලා දෙන්නම් ටිකට් එකක් හරි විදිහට බලාගන්න කොහොමද ඉෂුව වෙලා තියෙනවද වීසා එකක් ගැන හේතුව එහෙම කියන්නේ හේතුව මේ විදිහටම වීසා දෙනවා බොරුවට මේ වීසා එකම දෙනවා බොරුවට ඉතින් එහෙම දුන්නාම පහු මේ කට්ටිය දන්නේ නැහැ නැත්තරම දන්නේ නැහැනේ සාමාන්‍යයෙන් ඉතින් හැමදේම ගැන හැමෝම දැනුවත් නැහැනේ ඉතින් අපි දන්නෙත් නැහැනේ දැන් එතකොට මේක දැන් අපිනේ බලන්න මේක ඕකේද කියලා එතකොට එයාපෝට් එකට ඇවිල්ලා මෙහි මං කිව්වහම මෙහි ලංකාවෙන් නම් ප්‍රශ්නයක් නැහැ එනවා මෙහි ඇවිල්ලා ප්‍රශ්න එතකොට මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරියටම වීසා එක ඉෂුව එකක්ද එහෙම නැත්නම් ඩුප්ලිකේට් එකක්ද කියලා බලාගන්න ටිකට් එකත් එක්කම. එහෙම ප්‍රශ්න තිබුණා පහුගිය දවස්වල මේ ලංකාවෙන් එනකොට සතියක් වගේ තිබුණා එහෙම මේ ෂෝ මනි පෙන්නන්න ඕන කියලා තිබුණානේ ෂෝ මනි පෙන්නනකොට එයාලා ඉල්ලනවා හොටෙල් වවුචර් අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එක එතකොට සල්ලි පෙන්නන්න ඕන ඩිරම් 5000ක්ද කොහෙද පෙන්නන්න ඕන වෙලා තිබුණා හැබැයි ඒක දිගටම තිබුණේ නැහැ මං හිතන්නේ සතියක් වගේ ඒක එහෙමම නැති වෙලා ගියා එතකොට එයාලා බලනවා ටිකට් එක අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එක තියෙනවද කියලා ඒ කියන්නේ එන්නයි යන්නයි තියෙනවද කියලා බලනවා එහෙම හදන ටිකට් වල මෙහෙම සිද්ධි දෙකක් විතර තිබුණා එහෙම දාලා හරි තැන් වලින් ගත්ත දේවල් නෙමෙයි මේ මම කතා කරන්නේ මම ඇත්තටම මේ කතා කරන්නේ මට කතා කරලා කියපු දේවල් එක තමයි මම මේ කතා කරන්නේ ඒ දේවල් සම්බන්ධව හරිම සරල විදිහට එතකොට ටිකට් එක හදලා එයාලා ඉතින් හදලා දීලා එන ටිකට් එක විතරයි යන ටිකට් එක නෑ එතකොට තිබුණා තව මේව එකක් තිබුණා ටිකට් එක එකම PNR එකේ තමයි ටිකට් එකේ තියෙන්න ඕන ටිකට් දෙකක් ඉෂු කරන්න බෑ දැන් අපි හිතමු අපි ශ්‍රී ලංකන් එයාලයින් එනවා යනකොට එයා ඇරබියා යනවා එහෙම නැත්නම් අපි හිතමු එනවා එයා ඇරබියා ශ්‍රී ලංකන් එකෙන් ඩමියක් දාලා එනවා
එහෙම මුකුත්ම කරන්න බැරුව තිබුණා ඒ දවස්වල. එකම PNR එකේ ටිකට් දෙකම ඉෂුව කරලාවත් එයාලා බොරු ටිකට් නම්බර් දාලා එහෙම මිනිස්සු අමාරු වෙట్లా තිබුණා. ඉතින් ඒ ගැනත් මම ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම නම් දැන් හිතන්නේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා කියලා ලංකාවෙන් ඉඳන් එනකොට මේ ගොඩ ටිකට් ඒවා බලනවා කියලා ටිකට් එක ඩමි එකක් දාලා දුන්නොත් ඕකේ මේ වෙලාවේ මොකද ලංකාවේ තියෙන ප්‍රශ්නත් එක්ක එච්චර ලොකුවට බලන්නේ නැහැ. ඒක නිසා ඒක නම් එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. ඩමි එකක් දාගෙන එන්න පුළුවන්. අනිත් කාරණාව ඔය දැන් ඇවිල්ලා මෙහි වැඩ කරලා ගිය කට්ටිය ඉන්නවනේ ගෙවල් වල එහෙම වැඩ කරලා ගිය කට්ටිය. එයාලා පියුරෝ එහෙම ගෙවලා නැතුව ආපස්සට එයාලා කරන්නේ වීසා එකක් කොහොම හරි අදගෙන ආයෙත් එනවා එන්න හදනවා. ඒ ආවට එයාලව එතකොට ලංකාවෙනුත් අහු වෙනවා. මොකද බියුරෝ ගෙවලා නැති හින්දා එතකොට එතන තියාන මේවා කරාම ෆ්ලයිට් එක නෝ ෂෝ වෙනවා. ෆ්ලයිට් එක යනවා. ඉතින් එයාලට එන්න විදියක් නැහැ. මේ එතකොට එතන නිකන් අපරාධයක් වෙනවා. ඒක හින්දා ඒ වගේ වැඩ කරන්න එපා. හරි හැමදේම මොකද අපි හිතුවට අපි ඒක කමන්නේ කියලා එහෙම නෑනේ. හැම තැනකම නීතියක් තියෙනවා. වැඩ වෙන විදිහක් තියෙනවා. මේ රටේ හරිම තදයි නීති. හරිම පිළිවෙලට යනවා ඇත්තටම. ඒක නිසා එහෙම අපි හිතුවට ඒ දේවල් ඕකේ කියලා එහෙම හිතන්න එපා. නීතියට තමයි හැම දෙයක්ම වෙන්නේ. මේ ඉතින් ලංකාවේ නම් ගොඩක් ඉතින් මේ දේවල් එහෙම වෙනවා අඩුයිනේ. ඒ උනාට මෙහෙ නෑ. හැමදේම එහෙම තමයි වෙන්නේ. අනිත් කාරණාව අපි හිතමු දැන් ඕවර්ස්ටේ වෙලා යනවා කියලා එයා ෆයින් එක ගෙවලා දැන් ඉස්සර තියෙනවනේ ඕවර්ස්ටේ වෙච්ච කට්ටිය ඕන තරම් ඉන්නවා. ඊට පස්සේ රමදාන් දවස් වලට එයාලට යන්න පුළුවන්. ෆයින් මුකුත් නැහැ. මෙයාලා නිදහස් කරනවා. දැන් එහෙම නැහැ. දැන් ඕවර්ස්ටේ වෙලා යනකොට ෆයින් එක ගෙවන්නත් ඕන. අනිත් කාරණාව එයාගේ හිස්ටරි එකට ඒක හොඳ නැහැ. ඒකේ ඔය එයාගේ ඩීටේල්ස් ඔක්කොම තියෙනවා. ආයෙ අපි හිතමු එයා ගිහිල්ලා ආයෙ විසිට් එකකට ලංකාවේ ඉඳන් මෙහෙ එනකොට එයාලගේ විස්තර ඔක්කොම තියෙනවා. එයාලා ළඟ රෙකෝඩින් ඔක්කොම තියෙනවා. එතකොට වීසා එක ඇප්ලයි කරන්න ගියාම සමහර වෙලාවට ගොඩ කල් තියාගන්නවා. මේ එයා ගැන බලලා තමයි වීසා එක ඕකේ වෙන්නේ. එහෙම නැත්නම් වීසා එක එහෙමම කැන්සල් වෙනවා. වීසා ඇප්ලයි කරන්න බෑ. එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ගැන ඇත්තටම දැනුවත් වෙන්න මේ මම ඊළඟ වීඩියෝ එකෙන් කියනවා ඔයාලට වීසා එකයි ටිකට් එකයි හරි වීසා එකක්ද එහෙම නැත්නම් ගමියක්ද කියලා කොහොමද බලාගන්නේ කියලා. එහෙම පුංචි වට මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ලොකුවට දිගට ලොකු කතා කරන්න කිව්වොත් ඔයාලට තේරෙන්නේ කොහොමද නෑ කියලා මම බලාපොරොත්තු වෙනවා. හේතුව මට කතා කරන අයට තමයි මම මේ කතා කරන්නේ. ඇත්තටම මේ එයාලට තේරෙන විදිහට තමයි මම මේ කියන්නේ. සමහර ඒවා මටත් මේ එහෙම වෙනවා. මේ මොකද මම වැඩ කරන තැන ඉන්න ගමන් මම මේ වීඩියෝ එක කරන්නේ. ඒක නිසා ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ අහන්න. මම ඇත්තටම වීඩියෝ එකකින්ම කියන්නම්. එතකොට ලේසි. තව කියන්න තියෙන්නේ අර પાස්පෝර්ට් එක හදනකොට ඒ විදිහට හදාගන්න. එතකොට ඇත්තට ඔයාලට එන්න මෙහෙට ලේසි. වීසා එකක් ඇප්ලයි කරගන්න ලේසි. අයෙක් කියනවා හරි විදිහට එන්න කියලා. මේ මොකද බොරුවට එක එක්කෙනා අපි හිතමු පොඩි ගාණක් වෙනස් කියලා අන්න අර යාළුවෙක් ඉන්නවා. එයා වීසා දෙනවලු කියලා සල්ලි දෙනවා අඩුවෙන් සල්ලි දුන්නාම හොර වීසා එකක් දෙනවා එයා. ඉතින් එයාට මොකුත් ප්‍රශ්නකුත් නැහැ. යාළුවත් නැහැ. වීසා එකත් හරි එකක් නෙමෙයි. මෙහි ආවට පස්සේ ඉතින් එහෙම ප්‍රශ්න ගොඩක් ඇත්තටම තියෙනවා. ඒ වගේ දේවල් වලට මෝඩ වෙලා පුංචි දෙයක් බලලා එහෙම කරන්න එපා. දන්න කියන හොඳ තැනකින් මේ වගේ දෙයක් කරගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඇත්තටම දැනුවත් කී දෙනෙක් එනවා අද මේ රටට ලංකාවේ ඉඳන් වීසා අරන් ඇවිල්ලා ඒ කට්ටිය මෙහි ටුවර් කරලා යනවා. ඉතින් එහෙම මේ මුකුත් එහෙම ප්‍රශ්න වෙන්නේ ඒ දැනුවත් අය නිසා. ඒක නිසා එහෙම බොරුවට පොඩි එක එක්කෙනා කතන්දර කියන ඒවා පස්සේ යන්න එපා. ගිහිල්ලා අපරාධේ තමන්ගේ මේ වෙලාවේ අතේ තියෙන දේවලුත් නැති කරගන්න එපා. ඒක නිසා මම ඇත්තටම මේ සම්බන්ධව දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වීසා මෙහෙම මේ ටික ඉවර වුණාට පස්සේ වීසා තාම මේ රටේ ඉඳන් තාම කොහොමද යනකොට අපි කොහොමද ඒවා ගැන දිගටම බලාපොරොත්තු වෙනවා කතා කරන්න. වලට ලොකු වීඩියෝ නෙමෙයි පුංචි වට මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙන්න ඇති කියලා මේ කියපු ටික මේ වීසා සම්බන්ධව.
ලොකුම කාරණාව වීසා එක බලා ගන්න එකයි. මම ඒක ඔයාලට කියලා දෙන්නම් කොහොමද කියලා. ටිකට් එකක් ඉෂුව වෙලා තියෙනවද නැද්ද කොහොමද මේ සම්බන්ධව ටිකටින් සම්බන්ධව වීසා සම්බන්ධව මේ හැම දෙයක්ම මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකම්.